50 වෙනි ටෙස්ට් තරඟය කියන්නේ ගෝල්ඩන් ජුබිලිය. අපිට සමරන්න පුළුවන් දවසක්. සමරන්න ඕනේ දවසක්. සමරිය යුතු අවස්ථාවක්. ලෝකයේම දෙවනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩාංගණයේ ජයග්‍රහණ ගණනාවක මතකයන් තියෙනවා. සංගක්කා මහේල, සනත් ජයසූරිය, ඒ වගේම වනිදු හසරංගල මේ තරඟ බිමේ ප්‍රථමයෙන්ම මම ඉතාම සන්තෝෂ වෙනවා මේ ඓතිහාසික තරඟාවය පවත්වන වෙලාවේ මෙම භූමිය මේ ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් බවට පත් කරන්න ලැබීමත් ටෙස්ට් වරම් ලැබපු ක්‍රීඩාංගණයක් බවට ගාල්ලා පත් කරන්න 1998 ඒකට මට නායකත්වය දෙන්න පුළුවන් වුණේ ගැන හිටපු සභාපතියට මම ඉතාම සන්තෝෂ වෙනවා. ගිය අවුරුදු ගණනාව බැලුවොත් 1998 ඉඳලා ලෝඩ්ස් ක්‍රීඩාංගණයට පස්සේ වැඩිම ටෙස්ට් තරඟ ක්‍රීඩා කරලා තියෙන්නේ ගාලු ක්‍රීඩාංගණය. ආසියාවේ වැඩිම ටෙස්ට් තරඟ ක්‍රීඩා කරලා තියෙන්නේ ගාලු ක්‍රීඩාංගණය. ඉතිහාසයේ පුරාවටම ටෙස්ට් තරඟ පටන් ගත්ත දවසේ තමයි ලෝකයේ 9 වෙනි ස්ථානයේ තියෙනවා වැඩිම ටෙස්ට් තරඟ ලෝකයට ක්‍රීඩා කරන්න ලැබිච්ච ඓතිහාසික ක්‍රීඩාංගණය. ඉතින් මමකට පොඩි අහිංසක ආඩම්බරයක් තියෙනවා මේකට මේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය බවට පත් කරන්න අපි හුඟක් මහන්සි වුණා. ඒ අවශ්‍ය සියලු දෙනා මේලා මතක් කරන අපිට උදව් කරපු අය. ඒ වගේම මේ ක්‍රීඩාංගණය සුනාමිය වෙලාවේ සම්පූර්ණයෙන්ම හැමෝටම මතකයි මේක යට වුණා. අපිට පවත්ව ගන්න බැරි තත්ත්වයක් උදා වුණා. නමුත් අපි මේ වෙලාවේ ශනිකව ක්‍රියාත්මක වෙලා ඉතා කෙටි කාලයකින් නැවත ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් බවට පත් කරගන්න හැකියාව ලැබුණා. නැවත මූල්‍යමය ශක්තිය ලබා දීලා පාලක මණ්ඩලයෙන් ප්‍රතිසංවිධානය කළා ක්‍රීඩාංගණය නැවත පිහිටන්න පුළුවන් වුණා. ඒ නිසා ගාල්ලු ක්‍රීඩාංගණය ලංකාව ඓතිහාසික වශයෙන් ඉතිහාසයට එකතු කරන වගේම විශාල වශයෙන් අපිට ජාත්‍යන්තර වශයෙන් එන විදේශිකයින් සංචාරකයින් ආදරය කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකේ මුලදී අපිට එකතු වෙච්ච අය මතකයි අපි උත්සාහ කරේම ගාලු කොටු පවුර ඊටාම දිලිසෙන රාත්‍රියේ තරඟ කරන්න පුළුවන් ඊටාම සුන්දර මනෝරම් ස්ථානයක් බවට පත් කරලා ඒ වගේම කොළඹ ගාල්ල අතර ටෙස්ට් තරඟාවලිය සඳහා ඊටාම ඉහළ තලයේ තත්ත්වයකට පත් කරන්න පුළුවන් ක්‍රීඩාංගණයක් බවට පත් කරන්න. ඒකට විදේශිකයන් විශාල වශයෙන් ආකර්ෂණීය ස්ථානයක් කැමති තැනක්. හුඟක් අය ආසයි ගාලු ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරඟයක් බලන්න. ඒ වගේම අපිට හොඳ අත්දැකීම් ගන්නාවක් තියෙනවා. මුතාය මුරලිදරන්ට කඩලු 800ක් ගන්න පුළුවන් වෙනවා. ෂේන් බෝන්ට කඩලු 500ක් ලබා ගන්න පුළුවන් වෙන ඒ ස්ථානයේ. ඒ වගේම ටෙස්ට් තරඟ ගණනාවක් විශාල ජයග්‍රහණ ගණනාවක මතකයන් තියෙනවා. සංගක්කා මහේල, සනත් ජයසූරිය, ඒ වගේම වනිදු හසරංගල මේ තරඟ බිමේ ක්‍රීඩාව තාම ඉහළ තත්ත්වයට ක්‍රීඩා කරපු අය සමහර අය ආරම්භ කරේ ගාල්ලෙන් තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය. ඒ නිසා මේ ක්‍රීඩාංගණය එදා නගරයේ තිබිච්ච නගර සභා භූමියක තිබිච්ච ක්‍රීඩා ගණනාවක් ශ්‍රී පාක් එකක් මේක. නැත්තම් මේ හැන්දෑවේ සන්ධ්‍යා කාලයේ ගත කරන ස්ථානයක් මේක. ඒක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමට අපිට තිබිච්ච උනන්දු උමනාව දර්ශනය ඒ වෙලාවේ දැකපු දේ අපි හුඟක් සන්තෝෂ වෙනවා. මම හිතාම සන්තෝෂ වෙනවා. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් කරන්න ලැබීම ගත්ත තීන්දුව අද සඵල වෙලා තිනවා. ඒකට විශාල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. මේක රටට ලොකු උතුම් දායාදයක් වෙලා තිනවා. ඒ නිසා බොහොම සන්තෝෂයි 50 වෙනි ටෙස්ට් තරගය ලංකාවේ පවත්වන වෙලාවේ අපේ ක්‍රීඩාංගණය, අපි හදපු ක්‍රීඩාංගණය, අපි වර්ධනය කරපු ක්‍රීඩාංගණය මේ විදිහට පැසුමට ලක්වීම ගැන. ඇත්තටම 50 වෙනි ටෙස්ට් තරගය කියන්නේ ගෝල්ඩන් ජුබිලිය. ඒකෙදී අපේ රටේ 50 මැච් 50ම කැප්ටන් කවුරු කැප්ටන්ලා වගේ ආරාධනා කරලා ඒ වගේම මේකේ වැඩිම තරඟවල ලකුණු දාලා ඒ වගේම වැඩිම 100 200 ගහපු ඒවා සඳහන් කරලා සෙන්චරිස් ගහපුවාට එන්නේ කියලා අපිට සමරන්න පුළුවන් දවසක්. මේ සමරන්න ඕනේ දවසක්. ඒ වගේම සමරිය යුතු අවස්ථාවක්. ලෝකයේම දෙවනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩාංගණයේ ටෙස්ට් මැච් 50ක් කියන්නේ පුදුම ඉතිහාසයක්. ඒක ඉතා වර්ණවත් ඒ වගේම සංකේතවත් සැමරිය යුතුම අවස්ථාවක්. මම හිතන්නේ ගෝල්ඩන් ජුබිලි of test matches played කියන එක අපිට සැමරිය යුතු දෙයක්. මම හිතනවා මට පොඩි අහිංසක සන්තෝෂයක් තියෙනවා මේක නායකත්වය දීලා මේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් කරන්න ලැබීම ගැන. ඒ කියන්නේ අපිට මගේ හැරුණා ලෝකෙට ක්‍රීඩාංගණය මාකට් කරන්න තියෙන අවස්ථාවක් කියලා ඔබතුමා විශ්වාස කරන්නේ. ටෙස්ට් තරඟයක් තුල ටෙස්ට් තරඟ මැද රටත් කෙරේ අවධානය යොමු වෙනවා. අමතක වෙච්ච අය මතක් වෙනවා ගාලු ක්‍රීඩාංගණය. ඒක ඇතුලේ අපි ලස්සන දර්ශන පෙන්නනවා. අපේ මේ මුහුද අයිනේ
බීච් එක ඒ වගේම ඒවා ඇතුළේ තියෙන ක්‍රීඩා පිළිබඳව අපේ සංස්කෘතිය හෙළ සිරිත් විරිත් අපේ ගොඩක් දේවල් මේ තරඟය ඇතුළේ අපි ජනතාව ලෝක ජනතාව ඉදිරියට ගෙනියනවා. ඉතින් ඒක නිකම්ම වෙන්නේ නැහැ. අපිට සමරන්න පුළුවන් වුණා නම් මොකද්ද මේ වෙන්නේ මේක 50 කොහෙද ගහල්ලේ ගහල්ලේ මේ ක්‍රීඩා කරාද කියලා ඕක කතා බහට ලබන කෝටි ගාණක් අය 50th celebration of goal cricket ground test matches played ever in the highest number of test matches in Asia කියලා කිව්වම ඒක අපිට හොඳ අවස්ථාවක්. ඉතින් අපි ඒක ප්‍රොජෙක්ට් ගන්න ඕනේ. ඒත් එක්ක මේක ඉන්දියාවේ 600 වෙනි ක්‍රීඩා ප්‍රබල කණ්ඩායමක් ඉන්දියාව ඒ අයගේ 600 වෙන ටෙස්ට් තරගය ක්‍රීඩා කරන්න මේ වෙලාවේ. ඒ වගේම ආසියාවේ ගත්තත් ජාත්‍යන්තර ක්‍රීඩාංගයෙන් ගත්තත් හුඟක් ක්‍රීඩකයන්ගේ හැවුවොත් එහෙම තමන් කැමැතිම ටෙස්ට් ක්‍රීඩා කරන 3ක් නම් කරන්න කිව්වොත් නිරන්තරයෙන්ම අනිවාර්යයෙන්ම හොඳම ටෙස්ට් ක්‍රීඩා කරන්න කැමැතිම ක්‍රීඩාංගන හැටියට අනිවාර්යයෙන්ම නම් කරනවා හැම ක්‍රීඩකයෙක්ම ගාලු ටෙස්ට් ක්‍රීඩාංගන. ඉතින් ඒක අපිට ලොකු සන්තෝෂයක් ගෞරවයක් රටට ආඩම්බරයක්. ඒකට කොටස්කරුවන් වෙන්න ගැන අපි ඉතා වාසනාවන්තයි. ඒකේ ඔබතුමා අභියෝගයක් විදිහට හිතුවේ නැද්ද? දැන් ලෝකයේ ඕනෑම රටක අගනුවර කේන්ද්‍ර කරගෙන තමයි තමන්ගේ කේන්ද්‍රස්ථාන ඇති කරන්නේ. මේ වගේ තැනකදී කොළඹ පිටට ගිහිල්ලා මේ වගේ අභියෝගයක් නෙමෙයි ඔබතුමාලා ඒ කාලේ බාර ගත්තේ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනයක පැවැත්ම තියෙන්න නම් එය නගරයක පැවැත්වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද පුරා දවස් 5ක් ක්‍රීඩා කරනකොට තරගයේ උණුසුම් තත්ත්වයන් ඇති වෙන්නේ වරින් වර. එතකොට ගොඩක් ඈත තැනක දැන් මම හිතනවා දඹුල්ල පල්ලේ කැලේ ප්‍රේමදාස ක්‍රීඩාංගන වලට තකහණියක් ටෙස්ට් තරග නැරඹීමට එන්න තියෙන ඉඩකඩ අඩුයි. අනිත් එක 25000 30000 ටෙස්ට් මැච් බලන්නේ නැහැ. ඒ නිසා SSC ක්‍රීඩාංගනයක් ගාලු ක්‍රීඩාංගනයක් ඉතාම උචිතයි. ටෙස්ට් තරඟ සඳහා වෙන් කිරීම ඉතාම සුදුසුයි. මොකද නගරයක් මැද තියෙන ක්‍රීඩාංගනයකට තකහණියක් ටෙස්ට් මැච් එකක් බලන්න එන්න ලේසි. ඒ තත්ත්වයන් ගැන අධ්‍යයනය කරලා සතියන්තේන අය ඉන්නවා. පංගුවක් අය තත්ත්වයේ උණුසුම් නම් බලන්න කැමති. දැන් සනත් ජයසූරිය 280ක් විතර ගහලදී 300 ගහනවා බලන්න ක්‍රීඩාංගනයේ සිල් දැන් එකතු වුණා. ඒ වගේ විශේෂ අවස්ථාවලදී නගරයක බස් එකක් තියෙන කෝච්චියක් තියෙන ආශ්‍රිත නගරා බදව තියෙන ක්‍රීඩාංගනයක සාර්ථකත්වය වැඩි. ඔයත් එක මේ වෙලාවේ ලංකාවේ විදේශීය මේ ප්‍රශ්නයකට ලොකු මාතෘකාවක් බෝඩලා දින මේ සංචාරක ක්‍රීඩා කර්මාන්තයක් විදිහට ගොඩනගන්නේ. එතකොට මේ යුනෙස්කෝ ලෝක උරුමයක් එක්ක මේ ක්‍රීඩාංගණය තියෙන්නේ. ඒක කොහොමද ඔබතුමා හිතන්නේ මේ රටේ ආර්ථිකයට මේ ක්‍රීඩාංගණය සහ ඒ සඳහා වෙන සංචාරකයෝ සහ ගාලු කොටුබැම්මේ දැන් තරග නරඹන්න සංචාරකයෝ ගොඩක් උනන්දු වෙන මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද? ඉන්දියාව වගේ රටක් මේ වෙලාවේ ලංකාවට ඇවිල්ලා ටෙස්ට් තරගයක් ගාල්ලේ ක්‍රීඩා කරනවා කියන එක අපිට විශාල වාසියක්. ඒක මුදලින් කියන්න බෑ. නමුත් ඒකට සමගාමීව අපේ සංචාරක අමාත්‍යාංශය සංචාරක දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් විදේශිකින් සමග කටයුතු කරන විදේශ අමාත්‍යාංශ ඒ සාමූහික උත්සාහයක් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඒක හුදකලාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය විතරක් සංචාරක ව්‍යාපාරයේ ක්‍රීඩාවේ වර්ධනය කිරීමේ හැකියාවක් තියෙන කියලා මම විශ්වාස කරන්නේ නැති. එහෙම සාමූහික උත්සාහයක් ගන්න ඕනේ. විශේෂයෙන්ම එංගලන්තය ඔස්ට්‍රේලියාව ඉන්දියාව දකුණු අප්‍රිකාව වැනි රටවල් ගාල්ලට එනවා කියන්නේ ඒ අය සමග පිටිපසින් හමා ගිය දහසකුත් දෙනා. ඒ අය සමහරට මැච් එක බලන්න නැති වුණත් ක්‍රීඩා මැච් එක ෆලෝ කරනවා ටීවී එකේ ඉන්ටර්නෙට් එකේ බලනවා. නිසා මේ තරඟය ගාලු ක්‍රීඩාංගණය අතිශය වැදගත් අපිට. ඉතාම අත්‍යවශ්‍ය කරුණක් සංචාරකින් සඳහා ක්‍රීඩා සංචාරන සඳහා මෙය ප්‍රවර්ධනය කිරීම සාමූහික වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒකට වෙනමම උත්සාහයක් දරන්න ඕනේ. ඔබේ නිෂ්පාදන ක්‍රීඩා ශාස්ත්‍රයට අදාළද? එසේනම් ඉහළ ප්‍රතිචාර සඳහා ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාවේ ඔබේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න. දැන්ම අප අමතන්න 0.7 267 73 77